හෙලෝ බෝයිස්, ඉතින් මේ මූමන්ට් එක දාන විදිය ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඒ වගේම ගේම් එකේදී පෞද්ගලික වහනවා. හරි බං, ඉතින් ඒක වැඩි දෙයක් නෑ. අද ඒක දාන විදිය තමයි ගෙනාවේ. ෂෝට් වීඩියෝ එකකින් මේ හැමදේම කියලා දෙන්න පුළුවන්. එච්චර ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. තව අය ඇහුවා තිවා දාන මූමන්ට් එක දාන්නේ කොහොමද කියලා. ඇත්තටම මචං, තිවා දාන මූමන්ට් එක මොබයිල් ප්ලේස්ලට දාන්න බෑ. PC players හැමෝටම දාන්න බෑ. Free Fire PC version එකකින් ගහන කට්ටියට විතරක් දාන්න පුළුවන්. PC version account ban වුණ නිසා කාලයක් දැන් ගොඩක් අය PC version ගහනවා අඩුයි. PC version ඔය මොකක් හරි epic එකකින් තමයි ඉතින් play කරන්න ඇත්තේ. මම දැක්ක YouTube එකේ වීඩියෝ එකක් තිබ්බා තිවාගෙන් PC version එකේ ෆයිල් එක ගන්න පුළුවන් කියලා. එයා PC version එකේ මොකක් හරි FK ෆයිල් එකක් ගන්න පැනල් නෙමෙයි. normal PC version ෆයිල් එකක් ගන්න. හරි මචං, එහෙනම් මේක දාන්න බෑ අපිට. මේක දාන විදිය සරලව ලේසියෙන් කියලා දෙන්නම්. වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි බම්, මේකේ පොඩි සීන් එකක් තියෙන්නේ. අපි ඉස්සෙල්ලම setting එකට යන්න ඕනේ. setting එකේ controls වලට ගිහිල්ලා controls වල ටිකක් කැටරයක්දි තියෙනවා run mode කියලා එකක්. movement වල run mode කියලා එකක් තියෙනවා. ඒක mixed දාගන්න. දැන් අර ඉස්සරහට යන්නේ කොබාගෙන ඉන්න. ඊට පස්සේ ආය controls වලට යන්න. ආය run mode එකට ගිහිල්ලා ඒක tab දාගන්න. හරි, දැන් ආයතනින් back වෙන්න. back වෙලා දැන් ඒ රවුමෙන් අත ගන්න නැතුව ඇඟිල්ල ගන්න එපා. ඔයාලා කොයි වෙලාවකවත් ඇඟිල්ල ගන්න නැතුව නිකම්ම රවුම අතේ කරගන්න. ඉච්චරයි තියෙන්නේ ඉතින් movement එක. මේ movement එක දාන විදිහ ගොඩක් අය අහලා තිබ්බා මචං. ඒකයි ෂෝට් වීඩියෝ එකකින් ගෙනාවේ. top up කරගන්න ආයෙ ඉන්නවා නම් පල්ලා පින් කමෙන්ට් එකේ තියෙන WhatsApp number එකට message එකක් දාලා fast එකේ top up එක ගන්න පුළුවන් මචං. එහෙනම් ගිහින් එන්න. හැමෝටම ජය වේවා.